ඊළඟට තව විශේෂ කාරණාවක් හිතෙනවා. මෙච්චර බණ අහද්දී මෙච්චර ධර්මයේ කියලා දෙද්දී මෙච්චර පොත්පත් කියවද්දී මෙච්චර සෑය බෝධිය වඳිද්දී අපිට මේ ධම්මකට එන්න අමාරු, ಗುಣධර්ම සිල් පුරන්න අමාරු, ආර්ය උපවාද වෙලා තියෙනවදෝ කියලා හිතෙනවා සංසාරේ. ඒ කියන්නේ සංසාරේ සිල්වතුන්ට අපි දොස් කියලා තියෙනවා නම් අපිට සිල් පුරන්න අමාරුයි. ගුණවතුන්ට දොස් කියලා තියෙනවා නම් ගුණ පුරන්න අමාරුයි. හිත ඍජු උතුමන්ට අපහාස කළා තියෙනවා නම් තමන්ගේ හිත ඍජු කරන්න අමාරුයි. අවංක උතුමන්ට ගරහලා තියෙනවා නම් තමන්ට අවංක වෙන්න අමාරුයි. ඒ නිසා ඔබ අනිවාර්යෙන් කළ යුතු දෙයක් සවස බුදුන් වඳිද්දී, සෑය බෝධිය වඳිද්දී තෙරුවන් කමා කරගන්න අනිවාර්යෙන්ම. වන්දනා කළ ඉවර වෙලා මාගේ සිත කය වචන යන තිදොරින් අනන්ත සංසාරේ ඉඳලා මේ මොහොත දක්වා උතුම් බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට, පසේ බුදු රත්නයේට, අග්‍ර ශ්‍රාවක අසූමා ශ්‍රාවක උතුමන්ට, මගපල්ලාභී උතුමන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ධාතු සෑයට, බෝධියට, ප්‍රතිමාවට, සිල්වතුන්ට, ගුණවතුන්ට මගින් වරදක් වෙලා තියෙනවා නම් සිතින්, කයෙන්, වචනයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා. දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා. මගේ හිත තුලත් ගුණ ධර්ම පුරාගෙන යන්න ආර්ය උතුමන්ගේ ආශිර්වාද ලැබේවා කියලා තෙරුවන් කමා කරගන්න. ඒක හරි උපකාරයි.